net දුලවන මත් කරවන සිත් බඳවන හිතති පින්බර වූ ගම්මානට පායන සඳරු ඇති net මානක ඉන්නකොටත් හිත පිරෙනවා පිනැති මේ පින්බර රූමත්කම කවුද දුන්නේ නොලාස්වී net මානක ඉන්නකොටත් හිත පිරෙනවා පිනැති මේ පින්බර රූමත්කම කවුද දුන්නේ නොලාස්වී පිපිලා නුඹ වගේම හැඩ වැඩ වෙනදා ගම්මානය මල් යායක සුවඳින් පිරෙන නාබරමී මැසි බඹරුන් ඒව වැටිලා නාබරමී මැසි බඹරුන් ඒව වැටිලා රුම් රුම් ගාගෙන අත්කටු ගැව්වම සත්සරණකුණා එතකොට අපි ආරාධනා කරනවා උස මණ්ඩලය අලපුරන්නට හිතනෝමයි නිදහස සතුටින් කිරි උතුරයි පස්වනු නෙලන්න හිතලෝබයි ඉතාව තුරුසෝ යන කවුරුන් කියන්නේ කරයිද වගේ ඔබට මේ අවස්ථාවේදී ඉහළ ආකාශයේ එයාබස් 357 තරණ ගුවන් යානය ඉහළ ආකාශයේ හොඳයි තරගය ආරම්භ කිරීමට සූදානම් වගේම
කිරි කවන කොල්ලෝ ටික ලෑස්තිද? එහෙනම් මේ පුරවර වසන්තේ අන්තයට කිරි කැවීමේ තරඟය අපි ආරම්භ කරමු. නෑ තාම නෑ. පුදුම හදිස්සියක්. කිරි කන්න පුදුම හදිස්සියක් තියෙන මෙයාලට. හරි කිරි එක දිය ගල්ලා බිමට දාන්න බෑ. කිරි එක හරි. දැක්කනේ ඉතින් කිරි කිව්වොත් ආයි ඉතින් ඕනම අවතක. හරි අපූර්වයි. ඔච්චර වේගෙන් දුවලාවත් වැඩක් නැහැ සමිදු. හදිස්සියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැම්මා. ඔය හොරම දාපු කට්ටිය තමයි දුවන්නේ. රෑ අහසේ තරු ගානට දොර වී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මදි වුණාද ඉංගනිරියේ රැලි හදා ඒකනේ අපේ මහන්තයා අලුත් අවුරුද්ද කියන්නේ අලුත් ආරම්භයක්ම නෙවෙයිනේ. ඒකත් තමයි. එහෙනම් අපි යමුකෝ අපේ වැඩක් පළක් කරගන්න. මම ඒ කාලේ හොඳ නැටුම් නටලා තියෙනවා. නේද අපේ මහත්තයා? මොකක්ද ආමිනේ කීවේ? සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහ වැහේ සිරිලක පිරි අවුරුදු සිරීමේ සිතගේ පැතුම් හිටුවේ වගේ සිනාවේ තරු ගානට දොර වී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මගේ ගුණාද අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූර්ය මංගල්ලේ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අලුත් අවුරුදු උළෙලේ තරු ගානට දොර වී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මගේ ගුණාද පතාපු මගේ ආදරේ මගේ ගුණාද ඉංගනිරියේ රැලි හදාපු සමන් පතට තෝඩු දාපු ඔය දෙතොලට හාදු දීපු මගේ
Thank you Navinia. ඉරි ඉතිරෙන්ඩයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ඩයි बाग हद आया आपुदाक वटदी गलवेक खटुली मलगुरिन ඇහැරෙනා ඇස් අස්සෙන් සුගරි නටවන Mr. Dinesh. கண்ணுக்குள் புத்தி வைப்பேன் என் செல்ல கண்ணனேவா திதித்த கைச்சலுக்குள் என்னோடு ஆடுவாவா அடிக்கடி உன்னை பிடிக்க நான் மன்றாடிட இடப்புறம் விரல் மடக்கி தூக்காட்டிட என் கண்ணனே வாடாவா ඔබේ කෙස් කලබත් විනිශ්චය මණ්ඩලයට පිනඳ ලෙසට ඔබ ඒ රවුම යන්න ලස්සනම කුමරිය යන්න අතරින් නිරෝගී දිගු කෙස් කලබ හිමි කුමරිය කවුරුන්ද ඒ වගේම නයිල් හර්බල් මෙදින් නයිල් බොඩි ලෝෂන් මෙදින් විරෝධිමත් පහපත් සම හිමි කුමරියට රුපියල් 50,000ක් වටිනා වටිනාතයක ඔබට පිළිගන්න තමන් සූදානම් ඔන්න ඉතින් කැම්පස්ගේ අතරතුරේදී රිසර්ච් වලට යනවා ශ්‍රී ලංකාවේ විවිධ වැඩ කටයුතුත් එක්ක ඔබට ඔබේ කෙස් කලබ පිළිබඳව හිතන්න වෙලාවක් නැත්නම් හොඳම විසඳුම් සපයන්නේ මීරා ෂැම්පෝ එක ඔබේ හිස් කලබේ තිබෙන හිස් කබලේ තියෙන සියලුම රෝගාබාධ වැඩි කරලා ඔබට මදිවාදී 50,000ක් ගන්න පුළුවන් නේ අපුඩිය සද්දට පැත්තකින් ආවොත් හරි පහපත් සුන්දර මහම හිමි අයට Nail body lotion with it. Rupiah 50,000 මූල්‍යමය දෙනක්. ඒ දිනුම ලැබෙන්නේ අංක දෙක. අංක දෙක හිමි කුමරියයි. අද skin winner Nail natural body lotion with it. තමයි වසන්ත සැනකෙළි කුමරිය ලෙස කිරුළු පළදින්නේ. උණුසුම් ලස්සනත් ප්‍රසන්නාදයක් අපි ලබා දෙමු. ලංකාවෙදී ආරාධනා කරනවා. පුරවර වසන්ත සැනකෙළිය අලුත් අවුරුදු කුමරිය අභිෂේකය මෙලෙස සමාප්ත කරමින් අපේ නිවේදක දෙපළට අපි ආරාධනා කරනවා අලුත් අවුරුදු කුමරුන් මේ වේදිකාවට රැගෙන එන්න. කඳුලක් මත පාහිත කඳුළු මට වද දෙයි ලන්දු හොරහසේ වැටෙන කඳුළු ඒ වැටෙන කඳුළු මං නිසාද මගේ සුදු ලන්දු ඒ
මට කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නේ ඒ වගේ තමයි හරි ලස්සන කතාවක් තියෙනවා. ඉතින් අපි හොඳ පුරස්කාරයක් ලබා දෙන්න. ඒ සමගම ජාග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට මාෂල් සර් ආරාධනා කරනවා. මගේ මේ Hello. උඹට සිරිවාල මම ඔබ කතා කරගන්න තමයි බලන් ඉන්නේ. ආවලම් බල්ලා